කුම්ෆු පැන්ඩගේ ට්‍රේනින් සෙන්ටර් එකට යන පාර වගේ. යමු. ඕක අනිත් පැත්තට ගන්න. අනිත් පැත්තට ගන්නවා. මේ ට්‍රැවල් ගාවට හෝම් එකේ ගිහින් ට්‍රැවල් ගාව. ඩෑන්ස් එකක් Hi hi, welcome back to my YouTube channel. මම පද්‍යා. ඉතින් අද යන්නේ අකුරැස්සේ තියෙන ලස්සන පන්සලක් බලන්න. ඒක තමයි එළමල් දෙනිය රජමහා විහාරය. ඉතින් ඔයාලා ගොඩක් අය ගිහිල්ලත් ඇති සමහර විට. හැබැයි අනිවාර්යෙන් යන්න මොන තැනක් මම රෙකමන්ඩ් කරනවා. ඒ තැන මාරම ලස්සනයි. අකුරැස්සේ අපි යනවා එළමල් දෙනිය රජමහා විහාරයට. තියෙන්නේ මාතරට ආවොත් ඉතින් ලේසි අකුරැස්ස තියෙන්නේ මාතරට ආපු හින්දා අපි ඒ පන්සල ලස්සන හින්දා අපි දැක්කේ නෑ ඒක අපිට YouTube එකේ නෙමෙයි TikTok එකේ දැක්කා. ඉතින් ඒ හින්දා අපි යන්න හදන්නේ අතන මේ පන්සල ලස්සනයිද කියලා බලන්න. ගමක් ඇතුලේ නේද? ඔව් ලස්සන ගමක් ඇතුලේ. ගමක් ඇතුලේ තියෙන ඔයාලට මතක ඇති මගේ vlogs බැලුවා නම් මම මේ අකුරැස්සේ ආව ඕලිදොල කියලා මොකක්ද ඒකට කියන්නේ ඔර්දොලනේ කොහෙද තිබ්බේ නෙළුව හරි අකුරැස්ස පහු කරන් චුට්ටක් අද්දි නෙළුව කියන ගමේ මේ මාල් ලස්සනයි මම එකක් දාන්නම් ඔයාලට මේ විතරින් මොකද ලින්ක් එක ඔයාලා ඒකත් ගිහින් බලන්න මේ අකුරැස්සේ ඉන්න අය නම් ඉතින් ගිහිල්ලා ඇති ගොඩක් වෙලාවට මාරම ලස්සනයි අපි දැන් බලමු මේක තමයි එදානම් මේ එදානේ අපි මේ පාරේ දුරියන් තිබ්බේ දූරයම හිටිය ගණන් අඩුයි කොළඹට වඩා. හිපොත් කමු. දූරියන් ලවර්ස්ලට හොඳයි ඉතින්. දූරියන් මැංගුස්. මැංගුස් තිබ්බා. මැංගුස් නෑ තාම මම දැක්කේ නෑ මම කොළඹ දැක්කෙත් මේ මොනවාද මේවා. මොනවාද රබුටනුයි දූරේන විතරයි. මම හිතන්නේ මැලේසියන් දූරේ නෑ තිබ්බා. මගේ අවුට්ෆිට් එක ලස්සනයි. මේක මම ගත්තේ මිමෝස් එකෙන්. ස්කර්ට් එක නම් පේන්නේ නෑ මම පෙන්නන්න ඒක. මේක ගත්තේ මේක නම් ඔයාලා දැකලා ඇති. මේක ගත්තේ මම ප්‍රසාද් එකෙන්. හරි මේ අපි දැන් එතනට ගිහිල්ලා මම ඉතුරු ටික අරගෙන එන්නම්. බයි බයි. ඒ පන්සලට යන්න තියෙන පාර, ඒ කියන්නේ ඒ පැත්තට යන්න තියෙන පාර මාරම ලස්සනයි. මම එක සැරේකුත් ගියා අර ඕලිදොල කියලා බලන්න. ඒතකොට ඒ ඕලිදොලට යන පාරෙම තමයි යන්න ඕනේ. ඉතින් මාර ලස්සන වයිබ් එකක් තියෙනවා ඒ පාර දෙපැත්තේ. ඉතින් බලන්නකො කියන්නේ නුවරඑළිය වගේ අර පේරාදෙනියේ වයිබ් එකක් තියෙනවා මේ අකුරැස්සේ වුණාට. මේ වගේ සින්දුවක් අහගෙන එක සින්දු අහලා මේ වගේ පාරක යන්න ලැබෙනවා කියන්නේ මයින්ඩ් එක මාරු විදියට රිලැක්ස් වෙනවා. ඉතින් අපි ගොඩක් වැඩවලට වැඩමට ඔෆිස් යද්දී වැඩමට බිසි වෙලානේ ඉන්නේ. ඉතින් ඒ ලයිෆ් එකකින් පොඩක් මිදිලා මේ වගේ පැත්තක මේ වගේ වයිබ් එකක යන්න පුළුවන් නම් ඇත්තටම මාර මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒකට අර ප්‍රශ්න දේවල් තියෙනවා නම් ඒ දේවල් අපිට මග ඇරෙනවා. මේ වගේ පරිසරයක ඉන්න ලැබෙනකොට. ඉතින් මං හරිම ආසයි හිමි හැවිදින්න. ඉතින් ඒ හින්දා මම ගොඩක් වෙලාවට වීකෙන්ඩ්ස් වල හිමි හැවිදින්න බලනවා මේ වගේ දුර පැතිවල. ඉතින් මං හිතනවා ඔයාලත් ගොඩක් කැමති ඇති මේ වගේ හිමි හැවිදින්න. මම මේ වගේ මැප් එක දාගෙන යනවා. මොකද රිසෙන් එක පොඩ. වාමත. පාස්කෝඩ මාර්ගයේ ගමන් කරන්න තියෙන්නේ පිට පැත්තට. පිට පැත්තට පාස්කෝඩ මාර්ගය. පාස්කෝඩ මාර්ගය.
අපේ අකුරැස් ඉඳන් එළමල් දෙනිය පන්සලට ලොකේෂන් දාගෙන තමයි ගියේ. පොඩක් ඇතුලේ පාරෙන් යන්න උනේ. ඉතින් ඔයාලා ලේසි ලොකේෂන් දාගෙන එතනටම යන්න පුළුවන්. ඔතනින් හැරෙන්න තියෙනවා. එළමල් දෙනිය. Continue on Ocarisa Pascoda Road for අර 2 අපි ගියේ kilometers. චූටි කෝවිලක් තියෙනවා. චූටි කෝවිලක්. විලක් නෙමෙයි. ආන්සරක් වගේ. පාසල නෙමෙයි කෝවිලක්. පහන් පත්තු කරන් තිබ්බට කෝවිලක්. ගෝපලයක් කියන්නේ. නේ. මෙන්න මේ පාර යන්න ඕන ලස්සන පාරක් තියෙන්නේ. මා ලස්සනයි නේ. දිගටම යන්න තියෙන දිගටම. හේරාදෙනි. අකුරැසට එන්න පේරාදෙනිය වගේ චුට්ටක්. මේ ටික විතරයි. ලස්සනයි වේ පාර නන්නේ. ක්ලීන් එකට තියෙනවා. ඕ අතට මම දිගට යන්න තියෙන හදද ඔරට තියෙන වන්නසෙක පාර අපේ රේලිය වෙලා නැති. මාතර ඉඳන් එන්න බස් එකකුත් තියෙනවා. ඔව් නේ. ඔව්. ඒත් මේක ඇස්සේ ඒත් අසිය බදස්සලි මිනිස්සු ඉන්නවා. මා ලස්සනයි පාර. මාතරට වෙන්න ඕනේ ඉතින් මේ බලන්න. අනේ නෑ එහෙම ගන්න. වලා දැකලා මාතර ලස්සන. නෑ එපා. ඕනේ. තෑන්ක්ස්. හලෝ. හලෝ. දැන් ලග්ගයි. යනවා. පන්සිය පණක් කියන්නේ. හරි තියෙන පන්සල. උඩට වෙන්න නේද? එළමල් දෙනිය පුරාණ රජ මහා විහාරය. එතනින් ආවට පස්සේ ඔහම දිගටම ගියාට පස්සේ පාකින් වලට දාලා තියෙනවා. ඉතින් එතනින් පාක් කරලා ඔයාලා දිගටම එන්න තියෙන්නේ. දිගටම ආවට පස්සේ මෙන්න මේ පාර මෙන්න මේකට පඩිපෙළ වගේ තියෙනවා පහළට යන්න. ඉතින් ටික පහළට යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ටිකක් දුර ගියාට පස්සේ තියෙනවා ওই වගේ පඩිපෙළ උඩට නගින්න. ඉස්සෙල්ලාම පහළට බහැලා ආයෙ උඩට නගින්න තමයි තියෙන්නේ. වහිනවා මෙන්න මේ වගේ ලස්සන්ට මේ පඩිපෙළ වගේ දිගට බහින්න තියෙන. ඉතින් පරිස්සමෙන් බහින්න මේ ලිස්සන බලන වැස්සන. බහලා අපු නගින්නත් තියෙනවා. මේ ලස්සනයි. අපි තාම යන ගමන් බින් බලමු. තව ටිකක් මම හිතන්නේ යන්න ඕනේ. ඔය චුට්ටක්ද දැන් අපු නගින්නත් තියෙනවා පඩිපෙළ උඩ. ඉන්නවද වෙන? මෙතන පොඩි අල පාරක් තියෙනවා ලස්සන. මෙතන නාගන්න කැමති කට්ටිය නාගෙන පිහිදාගෙන ටවල් දෙකකුත් තියලා තියෙන්නේ.
මූණ අත්පස් වලදා කරුණා කර. මුහුණ අත්පස් වලට කරුණා කරන්නලු නාන්න එපා. එතන එකක් ගන්නද? ඉස්සර නම් මෙතන නාන්න එපා කියලා මුකුත් තිබ්බේ නෑ. දැන් නාන්න එපා කියලා තියෙනවා. මේකට ඇඟින්න එපා ඉස්සරහ. මා ලස්සන එතන. පන්සලට යන මයි පාරේ තියෙන්නේ මෙතනින් මූණයි කකුල් හොදගෙන යන්න පුළුවන් පන්සලට. මෙතනින් තමයි පන්සලට පටන් ගන්න යන්නේ. කලින් නාන්න පුළුවන්ලු දැන් බෑ. දැන් නාන්න එපා කියලා දාලා තියෙනවා. ෂෝක් ගන්නේ හරිම කෝල්. අපේ තාත්තගේ ෆොටෝ එකක් තියෙනවා මෙතන මේ. අන්ඩර්වෙයර් එකක් ඉතින් මෙහෙම පාවන. මේ දවස්වල වහින හින්දා පරිස්සමින් යන්න. මොකද මේ කියන්නේ ගොඩක් අර දියසෙවල වගේ පැතිර තිබ්බා. දුවන ලිස්සන් බලයි ඒ වගේම කූඩැල්ලොත් හිටියා. ඉතින් කූඩැල්ල වලට බයයි නම් පොඩ්ඩක් පරිස්සමින් යන්න. මාත් ටිකක් කවට අපිරේ කූඩැල්ලෝ. ඉතින් කූඩැල්ලෝ දෙන්නේ 3 දෙනෙක් වගේ තෙල්ුණා. මේ කූඩැල්ලෝ හිටියේ වගේම අර ගොඩක් අර යන්නේ සත්තු එන්නේ හිටිය ගොනුසෙම. එහෙනම් පරිස්සමින් යන්න මේ දවස්වල වහිනේ ඉන්න. ටිකක් විතර මහන්සි.
ට්‍රැවල් ගාවට මහන්සීලු. හයි කරන කතාව. ඉවරයි කිව්වට ඉවරම නෑ. දැන් තමයි පටන් ගන්නෙ. වතුර එකක් වදින ආවේ. තව පොඩ්ඩයි. තව චුට්ටයි. කොදා ඇටුන්නේ කැටෙන කලින් ගියානේ. ඔයා ඒක බලන් හිටියේ නැද්ද? බලගත්තා වීඩියෝ කළා. අනේ අනේ අයියෝ මම හොස්පිටල් එකට ගිහින් දාන්න අයියෝ. ඒකට හරි පල්ලෙට යන්න. ඉතන මොකද? පොඩ්ඩක් ඔළුව මේ කරලා ගන්න. කලාන්තෙලු ආනේ. සිරිපාදිත් නැගම මිටඩොක්ස්. සිරිපාදේ 4 පාරද හොද නැග කිව්ව මට. ඒක ඇත්ත. හතරක් හරි මොනවද කරන්නේ? අම්මා අර අපි ආපුවාර වයි ජයග්‍රහණය අබිමු වයින්නේ දැන්. මෙතන මේ ටික පරිස්සමෙන් එන්න අල්ලගන්න. ආ. Bada. අපි ආපු දුර මෙන්න මේ ටික. කමාගේ මෙතනක් ගන්න. මම දැක්කේ. ඒතරවා මෙතනට ඇවිත් අනේ කූඩෙල්ලෙද්ද? මම නිකන් දැනුණා. කූඩැල්ලෝ ඉන්නවා ළමයි. තමයි දෙන්නේ. මම රාජිකේ වань. එල්ලනවා. ගොඩප. දැක්කද එන්නේ අර
බැරි මතුන් දෙදෙනා රැස්වීම බාධාව නොතකා පින්තකා ඉදිරියට ලස්සනට පේනව නේලි ආපෝ ගිල්ල මේදුම යම් පරිස්සම් අර අපි ගිය සැරේ ඕලදොලේ ගිහිල්ලා අපි ගිය කඩේ මොකද මේ වුණාද ඒකෙත් රොටිලා රහයිනේ අර අපි ඒක පහු කරා යද්දි තව එකක් හම්බුනේ